සෝදසක යාළුවනේ ඉතින් කොහමද? ඉතින් ඔන්න අදත් පුංචි වීඩියෝ එකක් අරන් ආවා මේ ඔයගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එහෙම නැත්නම් ට්‍රේඩින් ජර්නි එකේ ඔයගොල්ලන්ගේ ඩිසිෂන් මේකින් එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. එහෙම නැත්නම් අපි කියනවා අපි දෙයක් ගන්න කලින් මොනවද බලන්න ඕනේ ටෙක්නිකලි. හරි? උදාහරණයක් විදිහට හොඳ ආයතනයක් තියෙන්න පුළුවන් හොඳට පර්ෆෝම් කරනවා. හැබැයි ඔයා මේ টොප් එකේදී ගන්නවා. උදාහරණයක් විදිහට දැන් මෙතන තියෙනවා මේ පිල්බරා මිනරල්ස් එහෙම නැත්නම් PLS කියන ආයතනේ ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති. හරි. ඉතින් මේ පිල්බරා කියන මේ PLS කියන ආයතනයේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ඔයගොල්ලෝ මෙන්න මේ හරියදී ගත්තා නම් කවුරු හරි වැරදිලා. හරිද? 2023 අගෝස්තු 15 වෙනිදා කොච්චර පාඩුවක්ද මේ මානසික වශයෙන් ඔයා කොච්චර මේ දුකක් විඳිනවද දැන් මෙතෙන් එනකොට 77ක් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක නැති වෙලා ඉවරයි. හරි? ඉතින් හොඳ කම්පනීස් තියෙන්න පුළුවන්. හැබැයි ඔයා වැරදි වෙලාවට අරගෙන තියනවා වෙන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ මොකක්ද හරි වෙලාව කියන ඩිසිෂන් එක මේක් කරලා ලෝ රිස්ක් එන්ට්‍රි එකක් ගන්න හැටි තමයි මම මේ වෙලාවේ ඕගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරන්නේ. උදාහරණයක් විදිහට දැන් මම එදා කියලා දුන්නා ස්ටොකාස්ටික් වල බුලිෂ් හිඩන් ඩයිවර්ජන්ස් කියන මේ අපි කියනවා ඒ ෆෝමේෂන් එක හැදුනම ගොඩක් වෙලාට ලෝ රිස්ක් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙතනක් තියෙනවා මේ මම මේ ඩේලි හරි මෙතන මේ අපිට පුළුවන් වීක්ලි බලන්න ඩේලි බලන්න 4 hours වලින් ගිහලා ටයිම් ෆ්‍රේම්ස් වලින් බලන්න ඔයා අලුත් නම් වැඩි කලබල වෙන්න එපා. ඔයා ට්‍රේඩින් view හදාගත්ත කියලා මම හිතනවා. එහෙනම් මෙතන මේ ඩේලි ගිහිල්ලා බලන්න එදා වගේ බුලිෂ් හිඩන් ඩයිවර්ජන්ස් එකක් තියෙනවද කියලා. මේ බලන්න මෙතන යාළුවනේ බුලිෂ් හිඩන් ඩයිවර්ජන්ස් එකක් තිබිලා තියෙනවා මේ පිල්බරා කියන ආයතනේ. හරි? ඉතින් ඔයා මේක දැකපු දවසේ හරිද මම මේක රීප්ලේ කරන්නම්. හරි? start new මෙතෙන් යන්. හරිද? දැන් මෙතන නෙවෙයි මොකද්ද මේක ක්‍රොස් වෙන්න ඕනේ. තව අපි එකක් එනකන් යමු. මෙන්න මේ දවසේදී ගත්තා නම් හරි ඇයි මේක දැන් ඔයා කම්පැනි එක රිසර්ච් කරලා තියෙන ඔයාට එන්ට්‍රි එකක් ගන්න ඕනේ ඔයා පාවිච්චි කරන්නේ එක මෙතඩ් එකයි මොකක්ද බුලිෂ් හිඩන් ඩයිවර්ජන්ස් හරි එක මෙතඩ් එකකින් අපි අරගෙන බලමු හරි මේ තියෙන්නේ මෙතනදී තියෙනවා අපි ගන්නවා කොතනද එන්ට්‍රි එක ඔන්න ඔය කියපු තැනදී එතකොට මම මෙතන මේ අපි ට්‍රේඩින් view වල අපි බලමු long positions short positions කියන එකට යන්න අපි long position එකක් මෙතනදී ගන්නවා මම මේ මුලින්ම මතක තියාගන්න සියලුම trades ගන්න වෙලාවට ඔයා මුලින්ම දාන්න ඕනේ ඔයාගේ stop loss එක මොකද ඔයාගේ capital එක ඔයා ඩොලර් 5000ක්ද 10000ක්ද 50000ක් දරා යන කියන එකේ වැඩක් නැහැ ඔයා කොච්චර සල්ලිකාරයෙක් වුණත් ඔයා මුලින්ම ඔයාගේ capital එක අපි කියනවා protect කරගන්න ඕනේ හරි අපි අරන් යන මුදල protect කරගත්තොත් තමයි එකක් fail වුණොත් වෙන එකකට යන්න සල්ලි තියෙන්නේ මුළු තියෙන සේසතම එක ස්ටොක් එක කර දැම්මොත් හරිද ඔයා හොඳ ට්‍රේඩර් කෙනෙක් නෙවෙයි නේ never put all your eggs in the same basket or one basket කියලා කියනවා ඒවා ඇවිල්ලා මේ fundamentals investments වල හරි එතකොට උදාහරණයක් විදිහට ඔයා මෙතනදී ගත්තා නම් හරියාලුවනේ මෙතන අපි මෙතන තියෙනවා මේ ඔයගොල්ලන් පේනවා ඉතින් මේක ක්ලික් කරා මේ ටූල් එක හරි මම මෙන්න මෙතන ගිහිල්ලා ගත්තේ හරි මෙත් සමාවෙන්න මෙතන නෙවෙයි මෙන්න මෙතන මේ long position හරි අපි buy කරනවා නම් අපි කියනවා trading මේ industry එකේදී අපි long යනවා කියලා කියන්නේ අපි buy කරලා අපි බලාපොරොත්තු වෙන මේක උඩට ගියාට පස්සේ sell කරන්න අපි short කරනවා නම් ඒ කියන්නේ උඩින් sell කරලා යටින් buy කරන්න පුළුවන් මම කොටස් වෙළඳපළේදී short selling ගැන කතා කරන්නේ නැහැ මොකද short sell කරන්න බෑ කොටස් වෙළඳපළේදී හරි හරි මෙතනදී ගත්තා නම් අපි profit එක අපිට ඕන තරක් තියාගන්න පුළුවන් profit එක ගැන කලබල වෙන්න එපා යාළුවනේ stop loss එක තමයි වැදගත් අපි stop loss එක මෙතනින් තියනවා කීයක්ද මෙතනදී 100ට ඔව් මෙතන daily එකේ නම් පෙන්නන්නේ 100ට මෙතනින් ගත්තොත් 100ට 12ක් අපි ගමු 110ක් තිබ්බා කියලා ඔයා ඩොලර් 10000ක් අරන් යනවා 110ක් කියන්නේ ඩොලර් 1000ක් ඔයා ඩොලර් 1000ක් ඔයා නැති කරගන්න කැමති එහෙම නැත්නම් ඩොලර් 5000ක් දැම්මම ඩොලර් 500ක් 11000ක් හරි දැන් මේක අපි රීප්ලේ කරනවා හරි දැන් යාළුවනේ මේක ටිකින් ටික දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයාගේ ප්‍රොෆිට් එක වැඩි වෙලා යනවා හරි මේ වෙනකොට කීයක්ද මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා මම මේක මෙහෙට ගත්තොත් හරි කීයක්ද 147කින් වැඩි වෙලා තියෙනවා ඔයා මෙන්න මේ කියපු දවසේ ගත්තා නම් 2.721යි දැන් ඒක 3.722කට ඇවිල්ලා තියෙනවා මේක විදිහට 147ක් කියලා පෙන්නනවා හරි දැන් ඔයා මේක ඇවිල්ලා සාර්ථක ට්‍රේඩ් අපි පාවිච්චි කරේ මොකක්ද hidden bullish divergence කියන එකම එක
පුංචි මේ අපි කියනවා මේ ටූල් එකක් විතරයි එහෙම නැත්නම් ඉන්ඩිකේටර් එක. හරි. ඒක මම පළවෙනි වීඩියෝ එකකින් කියලා දුන්නා. ඕන දැන් පිල්බරා මිනරල්ස් වල ඒක ඇවිල්ලා තියෙනවා. මම අද තව පුංචි දෙයක් ඕගොල්ලන්ට උගන්වනවා. මේක ඇවිල්ලා ඔන්න ආයෙත් මම කියනවා ඔයාලා ඕන දැන් ට්‍රේඩ් එකට ගන්න ලෑස්ති කම්පැනි එක ඔයා මේ රිසර්ච් කරා හොඳට සල්ලි එනවා කම්පැනි එක හොඳට perform කරනවා කොයි වෙලාවෙද ගන්නෙ. හරි. මම මෙතන පාවිච්චි කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මම මේ ලයින්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. හරිද? මේ ලයින්ස් කියන්නේ මොනවද? session disconnected. ඇයි හරි. ඇයි session එක හරි. ඉතින් මොකද වෙන්නේ? edge additional your session because another browser. මම හරි anyway. මෙතන අපි ගමු මට මේ ලයින් එකක් හොයන්න යාළුවනේ ඔයගොල්ලන්ටලා පෙන්නන්න. හරි arrow එක. හරි. දැන් මේ නිල් පාට එකකින් පෙන්නන යාළුවනේ මම මෙතන ගහන්නම්. හරි. 50 EMA. හරි. 50 days exponential moving average කියන එක. හරිද? එතකොට මේ රතු පාටෙන් දාලා තියෙන්නේ මොකක්ද? 200 days EMA exponential moving average එක. හරිද? හරිද? මොකක්ද මේ moving averages කියන්නේ? මම හරි සරලව පැහැදිලි කරනවා යාළුවනේ. මම මේ අපි කියන්නේ තියරි පැත්තට ගොඩාක් යන්න උත්සාහ කරන්නේ නැහැ. මේවා මොනවද? ඇයි මේක හැදෙන්නේ? උදාහරණයක් විදියට දෙන ලද දවස් 200ක් ඇතුළත closing price එක ඔක්කොම ටික එකතු කරලා හරි ඔක්කොම ටික එකතු කරලා උදාහරණයක් විදියට මම calculator එක පාවිච්චි කරන්නම්. හරි හිතන්නකෝ එක දවසකදී price එක 20යි. අනිත් දවසේ price එක 15යි. අනිත් දවසේ price එක 40යි. අනිත් දවසේ price එක 12යි. ඔය වගේ දැන් දවස් 4ක නම් මේක බෙදීම 4 සම වෙන්න 4. ඔයාගේ moving average එක තමයි 21යි කියන්නේ. එතකොට දවස් 200ක් ඇතුළත ක්ලෝස් කරපු ඒ කියන්නේ දවස ක්ලෝස් කරන ප්‍රයිස් ටික ඔක්කොම අරගෙන එක්ස්පොනෙන්ෂල් එක කියනකොට පොඩ්ඩක් ඒකට වෙනස් වෙනවා යාළුවනේ පොඩි ඒ කියන්නේ මේක සිම්පල් කියලා එනවා එක්ස්පොනෙන්ෂල් කියලා එනවා ඔයාගේ මූවිං ඇවරේජස් කීපයක් තියෙනවා මම පාවිච්චි කරන්නේ එක්ස්පොනෙන්ෂල් කියන එක ඔයාලා එච්චර හිතන්න එපා ඒ කියන්නේ හරියද මේක ඔළුව කලබල කරගන්න එපා ඔයා මෙතෙන්ට ගිහිල්ලා ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා මෙතන ගහන්න EMA කියලා මූවිං ඇවරේජ් මේ තියෙන එක්ස්පොනෙන්ෂල් කියලා කියනවා ඔයා මේකෙන් දෙකක් දාගන්න එකක් මෙතන මම මෙතන ගිහිල්ලා මේ settings වලට ගිහිල්ලා එකක input එකේ length එක 200 කරනවා මේ අනිත් එකේ අපි input එක 50 කරනවා හරිද එතකොට ඔයාලට lines දෙකක් ඇවිල්ලා තියෙනවා ඉතින් මේ බලන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති මම ගන්නේ 200 එක කපාගෙන 50 උඩට යන වෙලාවට හරිද ඒ කියන්නේ රතු පාට එක සමහරවිට මම හිතන්නේ පොඩි වර්ධීමක් මේක කීයද සමහරවිට රතු පාට එක තමයි 50 හරි මට වර්ධීමක් උන්නේ යාළුවනේ මේක රතු පාට එක තමයි 50 නිල් පාට එක තමයි 200 කපාගෙන රතු පාට එක උඩට යන්නේ ඒ කියන්නේ ලොකු කාල පරාසයක exponential moving average එක කඩාගෙන 50 days ඒ කියන්නේ පුංචි කාලෙක moving average එක උඩට cross කරන වෙලාවට අපි කියනවා මේකට මොකද්ද මේකට කියන්නේ මෙන්න මෙතනදී cross එකක් හැදෙනවා මේ cross එකට අපි වචනයක් කියනවා මේකට අපි කියනවා golden cross හරි ඒ කියන්නේ රත්තරන් කතිරය එහෙම නැත්නම් රත්තරන් කුරුසය කියලා හඳුන්වනවා මේ වෙලාව කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම replay mode එකට ආපහු යන්න යාළුවනේ හරි ඔබට පේනවා ඇති මේ අපි ගත්ත bullish මේ divergence එක එක්කම හරි bullish මෙන්න මේක හරි bullish hidden divergence එකත් එක්කම මොකද වෙලා තියෙන්නේ හරිද මෙතන ඇවිල්ලා තියෙනවා golden cross එකක් ඔන්න දැන් අපිට තියෙනවා මොනවද සංඥා දෙකක් ඇවිල්ලා buy කරන්න දැන් එකකින් නෙවෙයි අපි confirmation දෙකකින්ම මේක buy කරන්න ලෑස්ති හරි ඔන්න අද වීඩියෝ එක ඕක එහෙනම් අපි බලමු මට යාළුවෙක් කිව්වා මගේ මේ දැන් WhatsApp කරලා මල්ලි කෙනෙක් එයාගේ loss එකක් තිබ්බා කියලා මම ඒක පොඩ්ඩක් බලන්නම් එයා මොනවද buy කරේ කියලා හරි එයා buy කළා එයාගේ ලොකුම loss එක ගියේ DTR කියන කම්පැනි එකකින් කියලා කිව්වා අපි බලමු මෙතන ගිහිල්ලා DTR එකට diagnose මේක නේද හරි DTR එකේ
ලොස්සුනේ ඇයි මේක හොඳට උඩර යන කම්පනි එකක් මට තේරෙන්නේ මෙයා කොයි කාලෙද ගත්තේ කියන එක මම දන්නේ නැහැ අපි බලමු මම මේක ඉස්සරහට ගිහිල්ලා අපි නේද හරි 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 යාළුවනේ ඉතින් මෙන්න මේව තමයි අද දවසේ මේක පෙන්වන්නේ 37ට මම දැන් මෙයා මේ උඩින් ගන්න ඇත්තේ ඉතින් ඔයගලන්ට පේනවා මේ DTR එක හරිද DTR කියන ආයතනය මෙන්න මෙතන මේ හරිය නම උඩට යන්න පටන් ගත්ත ආයතනය. හරි. හැබැයි දැන් ඔයගලන්ට පේනවා ඇති අර අපි කියපු වගේ එක මේ hidden bullish divergence එකක් එන්න ලෑස්ති. හරි. මේ බලන්න. price එක උඩ හරිද? price එකේ මේ තියෙන prices වලට වඩා මෙතනදී hidden bullish divergence එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් නිල් පාට එක රතු පාට එක ක්‍රොස් කරලා තියෙනවා. හරි අපි බලමු. ඔව්. මේකේ තව green එකක් ආවොත් උදාහරණයක් විදිහට මේ පැත්තට green candle එකක් ආවොත් මේ DTR කියන එක buy කරන්න හොඳ කම්පැනි එකක්. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් stop loss දාන්න ඕනේ මේ හරියේ. හරි. ඒක අපි බලමු. හැබැයි අර DTR දැන් මට කියපු මල්ලි වාට දැන් ආයෙ නැවත ගන්න ඕන නම් මෙන්න hidden bullish divergence එකක් ඇවිල්ලා හැබැයි අර කියන වගේ golden cross එක ඇවිල්ලා ගොඩාක් කල් මේ මෙතනින් දැම්ම golden cross එක. ඉතින් අපි ඒක දැනට බලන් ඉමු. ඊළඟට DRO කියන එක. හරි. Tron Shield කියන කම්පැනි එක ඕස්ට්‍රේලියාවේ. බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. ඔයගලන්ට පේනවා ඇති මේ Tron Shield කම්පැනි එකත් 2024 ජූලි වෙනකොට හරිද? ඉතාමත්ම හොඳට පම්ප් වුණා. අපි කියන මේ පම්ප් වෙනවා කියලා කියන හොඳට බයි වෙලා ආයෙ සෙල් වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ golden cross එක ඇවිල්ලා තියෙන්නේ කවදද? අපි එදාට යමු බලන්න. හරිද? දැන් හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්නවා මේක ගන්න. මොනවද ඔයගලන්ට confirmations ඕනේ? මොනවද ඕන confirmations? හරිද? මෙතනත් ඔයාලට පේනවා ඇති මොකක්ද? hidden bullish convergence එකක් එක්කම hidden bullish convergence එකත් එක්කම මොකක්ද වෙලා තියෙන්නේ තාම cross වෙලා නැහැ හරි තාම golden cross එක ඇවිල්ලා නැහැ අපි golden cross එක එනකන් ඉවසලා ඉමු හරි ඉවසලා ඉමු හරි මෙතනත් තාම ඇවිල්ලා නැහැ ගොඩක් උඩට ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ නේද කමක් නැහැ යාළුවනේ හරි golden cross එක ඇවිල්ලා තියෙන්නේ මෙතනදී හරි අපි බලමුකෝ දැන් මේන දවසේ හරි අපි දැන් මෙහෙමනේ අපි ඇස් පියාගෙන දැන් අපිට confirmations ආපුවම අපි buy කරනවා යාළුවනේ හරි දැන් මොකද ඔයාට confirmations දෙකක් ඇවිල්ලා තියෙනවා. හරිද? මේකත් confirm වුණා. හරිද? golden cross එකත් confirm වුණා. අපි නිකමට හිතමු එදා ඔයාලා වෙන කිසිම දෙයක් බලන්නේ නැහැ. long position එකක් යනවා මෙතනදී. හරි? අපිට මේකේ 10% කියන්නේ මේ හරි මේක ගොඩාක් volatile company. බලමු නිකන් දාලා නේද? මේක ගත්තනම් මොකද වෙන්නේ? හරි? ගත්තනම් මොකද වෙන්නේ? අපි මෙතන gaps ටිකක් තියෙනවා. අපි දාලා බලමු. ඔව් ඉතින් මේ වෙනකොටත් නැවතත් මේක උඩට යන්න පටන් අරන් ඉවරයි යාළුවනේ. හරි. ඔයයන් පේනවා ඇති. මේ බලන්න ඉතින් එදත් ඔයා ගත්තනම් හරි වැරදිලා හරි ගත්තනම් අර මම කියලා දීපු සංඥාවලට ඔයාට මන් දන්නේ මේක හරි අපි බලමු මේක ඊද කියලා කවදා හරි පල්ලෙහාට නෑනේ. ඒක උඩට යන්න පටන් අරන් තියෙනවා. හරිද? මේ බලන්න යාළුවනේ තවත් යනවා. හරි. අපි මේක රීප්ලේ කරලා බලමු. මම දැන් මේක ඩොලර් 6කට වගේ ගියා. හරිද? මෙහෙම තමයි DRO එක තියෙන්නේ. ඉතින් ඒ දවසේ අර මම කියපු සංඥාවට ඔයගොල්ලෝ ගත්තනම් මේ වෙනකොට ඔයාට 480ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා ඉවරයි. ඉතින් මම ගත්තෙත් නෑ යාළුවනේ මේක. මට බොරු කියන්න ඕනේ නෑ. හැබැයි මෙන්න මේව තමයි සරලවම ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා නම් ඔයාලා කොටස් වෙළඳපොළක විශේෂයෙන්ම කොටස් වෙළඳපොළක මම මේක forex ගැන කතා කරන්නේ නෑ යාළුවනේ. කම්පැනි එක තෝරගන්න රිසර්ච් කරන්න ඊට පස්සේ බලන්න මේ golden cross අවස්ථාවක් එනවද ඊළඟට hidden bullish convergence අවස්ථාවක් එනවද මේ දෙකම හරි ගියපු වෙලාවක buy කරන්න 100ක් ගත්තොත් ඔයාට මම අඩුම තරමේ කියනවා 60ක්වත් සාර්ථක වෙනවා 40කට ඔයා සමහරට break even වෙයි 20ක් වාගේ loss වෙයි හැබැයි මතක තියාගන්න ඔයාට හොඳට profit කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක හරි එහෙනම් ඔන්න අද වීඩියෝ එක ඉවර කරන්න ලෑස්ති මම හිතනවා ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඇති golden cross 250 සහ hidden bullish divergence එක කොහොමද පාවිච්චි කරලා ඔයගොල්ලෝ entry එකක් ගන්න කියලා එහෙනම් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් like කරන්න subscribe කරන්න තවත් කෙනෙකුට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් please කියන්න ඒගොල්ලන්ට ඇවිල්ලා subscribe කරන්න කියලා ඒකින්ද කැමති නම් වීඩියෝ එක share කරන්න බොහොම ස්තුතියි හැමෝටම එන වීඩියෝ එක බලුවට